එල්ලොරොක්කුම් වනක්කම් ආයිබෝවන් හැමෝටම ඔන්න දුවේ පුතේ අදත් මම අලුත් වීඩියෝ එකක් අපේ දුවල පුතාලා වෙනුවෙන් අරගෙන ආවා. අපේ දුවල පුතාලට අද මම කියලා දෙන්න යන්නේ අපි දෙමළ භාෂාවෙන් කොහොමද මල් වර්ග දෙමළ බසින් කියන්නේ කොහොමද කියලා අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපේ ගෙවත්තේ තියෙන මල් වර්ග කිහිපයක් අද මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. ඉතින් දෙමළ භාෂාවෙන් අරලිය මලට දෙමළ භාෂාවෙන් කියනවා අලරිප්පෝ කියලා. එතකොට දුවේ පුතේ පෝ කියලා කියන්නේ මලට. දෙමළ භාෂාවෙන් පෝ කියලා කියන්නේ මලට. එතකොට අලරිප්පෝ කියන්නේ අරලිය මලට. එතකොට සිංහලෙන් වගේම අරලිය මලට දෙමළි මුත්ත ළඟින්ම යන්නේ අලරිප්පෝ කියලා කියන්නේ අරලිය මලට. ඊළඟට රෝස මල. රෝස මලට දෙමළෙන් කියනවා රෝසප්පෝ කියලා. මොකද්ද? රෝසප්පෝ රෝස මල. දෙමළ භාෂාවෙන් රෝසප්පෝ කියලා කියනවා රෝස මලට. ඊළඟට මල්ලිගේප්පෝ කියලා. මල්ලිගේප්පෝ කියනවා පිච්ච මලට. මොකද්ද? මල්ලිගේප්පෝ පිච්ච මල. ඊළඟට තාමරයිප්පෝ කියනවා නෙළුම් මලට. මොකද්ද? තාමරයිප්පෝ නෙළුම් මල. නෙළුම් මලට කියනවා තාමරයිප්පෝ. ඉතින් දුවේ පුතේ අපේ දුවල පුතාලට මේ මල් වර්ග අපේ 3 4 5 ශ්‍රේණි වල ඉගෙන ගන්න දුවල පුතාලට ඒ පාඩම් වල තියෙනවා මේ මල් වර්ග ඉගෙන ගන්න දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න විදිය. ඉතින් අපේ දුවල පුතාලා මේ මල් වර්ග ටික හොඳින් කටපාඩම් කරගෙන දෙමළ භාෂාවෙන් කියන විදිහේ කටපාඩම් කරගෙන හොඳට මතකේ තබා ගන්න ඕනේ. ඉතින් මම අලුත් වීඩියෝ එකක් ඊළඟ දවසේ අරගෙන එන්න. ඉතින් හැමදෙනාටම පෙරුවන් සරණයි.